අද සේපියන්ස් of ශ්‍රී ලංකා YouTube චැනලේ මාතෘකාව වෙන්නේ දළදා වන්දනාව පිටිපස්ස ඇති සැඟවුණු සත්‍ය. ඒ කියන්නේ ජනමාධ්‍ය දේශපාලඥයන් සංගවන එහෙම නැත්නම් නොදන්න හෝ ජන සමාජය දැනගත යුතු කාරණා තමයි මෙහිදී සාකච්ඡා කරන්න යන්නේ. ඒ කියන්නේ පරිණාම මනෝවිද්‍යාත්මක ගවේෂණයක් කරන්න යනවා. මේ වීඩියෝ පදනම් වෙන්නේ පරිණාම මනෝවිද්‍යාත්මක කොහොමද මේ වන්දනාවල් භක්තිය නැති වුණ ආකාරය ගැන විග්‍රහයක් කරන්න. මෙහිදී අපි බලමු මේ දළදා වන්දනාව කියන්නේ මොකක්ද කියලා. මේක ආගමික සංස්කෘතික හා මනෝවිද්‍යාත්මක වැදගත්කමක් තියෙන දෙයක්. දැන් දන්ත ධාතුව නිරූපණය කරන ශුද්ධත්වය, පූජනීයත්වය සහ ඊට අමතරව මේ දේශපාලන කාරණයක් තියෙනවා. බලය දීර්ඝකාලීනව පවත්වාගෙන යාමේ හැකියාව සහ මේක මේ රජයේ සුජාතභාවය, නීතිකරු භාවය නිරූපණය කරන දෙයක් විදිහට තියෙනවා. නමුත් මෙතන ගැටලුව වන්නේ සමාජයකට රටකට මේ විදියට දෙයක් වුණාට වඩා ආගමික වීම භක්තිය පැත්තට යොමු වීම ගැටලුවක්ද? ඒ පිළිබඳ පරිණාම මනෝවිද්‍යාත්මකව අපි විග්‍රහයක් කරන්න යන්නේ. දැන් බලමු මේ පිළිබඳ තියෙන ලිවිච්ච දේවල් සහ මේ පිළිබඳ විද්වතුන් දරන මතය. එක්කෙනෙක් තමයි ඩේවිඩ් ස්ලෝන් විල්සන්. එයා ලියලා තිනවා ඩාවින්ස් කැතඩල් කියන පොතක්. ඒ පොතට අනුව ඔහු කියනවා ආගම වර්ධනය වී ඇත්තේ කුඩා කණ්ඩායම් තුළ ඒකීයභාවය, සදාචාරය පිළිබඳ ගැටුම් හා වෙනත් කණ්ඩායම් අතර සහ කණ්ඩායම් පිට ඇතිවෙන ගැටලු निराකරණය කිරීම. නමුත් ගැටලුව වන්නේ ඔහුට අනුව නූතන සංකීර්ණ සමාජය තුළ ආගම දැන් මේ නූතනත්වය එහෙම නැත්නම් විද්‍යාව පුද්ගල නිදහසත් එක්ක ගැටෙන්න පුළුවන් කියලා. ඔහු එතනදි කියනවා මේ නොගැලපීම ඉවොලුෂනරි මිස් මැච් එකක් එන්න පුළුවන්. ඊට පස්සේ තව කෙනෙක් තමයි ජොනතන් හයිට්. දැන් ඔහුගේ පොතක් තියෙන Writer's Mind Why Good People Are Divided by Politics and Religion කියන පොතෙත් ඔහු කියනවා මේ ආගම කුඩා කණ්ඩායම් තුලදී විකාශනය වුණත් සංකීර්ණ සමාජවලදී අනිත් කෙනාගේ මතය දරා ගන්න බැරි නම් මේ ආගමේ ආගමික වීම ගැටලුවක් වෙන්න පුළුවන්. දැන් ලංකාව පැත්තෙන් ගත්තොත් හොඳම උදාහරණයක් තමයි ලංකාවේ සිංහල බෞද්ධ ජාතිවාදය. හෙළවුරුමය, බොදුබල සේනාව වගේ ඒවා තුලින් නිරූපණය වෙන්නේ මේ වාර්ගිකත්වය. එහෙම නැත්නම් අනිත් ආගම් වල මතයට සහ අනිත් ආගම් තිබිය යුතුයි සහ අනිත් මතයන් තිබිය යුතු කියන එක ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ ප්‍රධාන ආගම වියුත්තේ සිංහල බුද්ධ ආගම. ඒකට ප්‍රමුඛතාවය දී. එන්න මේක විශාල ගැටලුවක් ඇති වෙනවා මෙන්න මේ සංදර්භය තුල. අපිට මෙහිදී තව උදාහරණයක් ගන්න පුළුවන්. දැන් ඇෆ්ගනිස්තානයේ තලිබාන් යටතේ වෙලා තියෙන දේ. ඒ ආගමිකත්වය වැඩි නිසා ඒ රටවල සාක්ෂරතාවය, ලිංගික සමානතාවය, ආර්ථික සංවර්ධනයේ විශාල බාධාවක් ඇති. ලංකාවේ ගමුකෝ දැන් හතේ අපේ පොත කියලා පොතක් ඉදිරිපත් වුණා. ඒකේ ලිංගික අධ්‍යාපනය ළමයින්ට ලබා දෙන්න. ඒ පිළිබඳ මනෝවෛද්‍යවරු, අධ්‍යාපනඥයෝ ඉහළින් අදහස් දක්වනවා. නමුත් මෙතනදී භික්ෂූන් මේකට මැදිහත් වෙලා, ඒ කියන්නේ උන්ට අදාළ නැති පැත්තකට උන් ඇවිල්ලා මේ පොත ප්‍රකාශයටපත් කරන එක නැවතුවා. ඒක ආගම අනවශ්‍ය තැනකට ලක්වීම ලංකාවෙන් ගන්න පුළුවන් හොඳම උදාහරණයක්. ඊට පස්සේ තව විද්වතෙක් ඉන්නවා ආරා නොරෙන්සයන්. එයා මනෝවිද්‍යාඥයෙක්. එයා ලියලා තියෙන පොතක් Big Gods How Religion Transform Cooperation and Conflict. ඒ කියන්නේ එයා ගේන මතයක් අධිකරණයේ නීති අධ්‍යාපනය වැනි සමාජ සංස්ථා දුර්වල රටවල් දැඩි ආගමිකයි කියලා. ඇත්තට මේක හොඳ උදාහරණයක් තමයි අප්‍රිකාවේ මැද පෙරදිග වගේ. ලංකාවේ වුණත් ඒ ගැටලුව තියෙනවා. ලංකාවේ ආගමිකත්වයේ ඉහළින් තියෙන්නේ අධිකරණ නීතිය වගේ දේවල් අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ තව ගෙන මතයක් තමයි ආගම ශක්තිමත් වෙච්ච රටවල් වල සමාජ සංවර්ධනය ඉතාම අඩුවෙන් සිද්ධ වෙනවා සහ ඒකේ අනිත් පැත්තත් දෙවිදියටම සිද්ධ වෙනවා කියන මතය. දැන් ලංකාව ගත්තොත් හාමුදුරුවෝ සම්බන්ධ කටයුතු වලදී ලංකාවේ පොලිසිය, හමුදා, අධිකරණයේ ක්‍රියා කරන ආකාරය යම් ආකාරයක ගැටලුවක්. ඒක නීතිය සියල්ලන සමානද එහෙම නැත්නම් ආගම නීතියට උඩින්ද කියන ගැටලුව අපිට එනවා. තවත් දෙයක් තමයි දැන් ආගම සමාජයේ ආගමික වුණාම පුරවැසියාගේ වගකීම් ඒවා ඔක්කොම පුරවැසියා බාර දෙනවා කර්මය. එහෙම නැත්නම් දෙවි කෙනෙක්ට බාර දෙනවා. එතකොට මේ විද්‍යාත්මක සංවර්ධනය, ව්‍යවසායකත්වය ඇතිවීම, දීර්ඝකාලීන සැලසුම් කිරීම, තමන්ගේ වගකීම, තමන්ගේ සංවර්ධනය තමා තුළයි තියෙන්නේ කියන අදිෂ්ඨානය, ඒ වගේ දේවල් බාර දෙනවා අපි කිසියම් අద్భుත බලවේගයකට. ඉන්නේ ඒක ගැටලුවක් කියලා මේගොල්ලෝ තවදුරටත් විශ්වාස කරනවා. ඒක විශේෂයෙන්ම වුන් කියන අප්‍රිකානු කලාපයේ මැද පෙරදිග වගේ රටවල් වල දකින්න පුළුවන් කියන එක.
ඊට පස්සේ රිචඩ් සෝසිස් කියලා කෙනෙක් ඉන්නවා. එයා ලියලා තියෙනවා The Adaptive Value of Religious Ritual කියලා. එයා ගේනවා මතයක් දැඩි භක්තිවාදී රටවල් විද්‍යාත්මක නවීකරණය ආර්ථික සම්බන්ධයේ වලට වැය කරන මුදල් ඒවට වැය නොකර විශාල මිනිස් ශ්‍රමයක් මුදල් ආගමික උත්සව සඳහා වැය කරනවා. දැන් ලංකාවේ ගත්තොත් මේ දවස්වල යන දළදා වන්දනාව. ඒකට විශාල මුදලක් කාලයක් මිනිස් ශ්‍රමයක් විශාල ලෙසන ලක්ෂ ගාණක් මිනිස්සු ඒ පැත්තට ගියා. ඒක ලංකාවේ දැකිය හැකි ඉතාම හොඳ උදාහරණයක් ලංකාවේ. දැන් මේක වෙන රටවල පාකිස්තානයේ නයිජීරියා වගේ රටවලත් මේ ගැටලුව ඒගොල්ලෝ අඳුරගෙන තියෙනවා. ඊට පස්සේ තව කෙනෙක් තමයි ලීඩා කොස්මොඩිස් සහ ජෝන් ටුබි. මේ දෙන්න පරිණාම මනෝවිද්‍යාවේ මූලික සේවයක් කරපු දෙන්නෙක්. මේ දෙන්නත් ගෙනවා මේ දෙන්නගෙන මතයක් තමයි මේ ආගම ප්ලූරලිස්ටික් සොසයිටි කියන බහුවිධ සමාජයකට බාධාවක් කියලා. මොකද මිනිස්සාගේ මොලේ වර්ධනය වෙලා තියෙන්නේ පරිණාමය වෙලා තියෙන්නේ කණ්ඩායම් හැඟීමක් ඇති වෙන. ඒ කියන්නේ තමන්ගේ කණ්ඩායම තමන් සහ අනෙක අදර්ස් කියන මේ බෙදීම වෙනවා. මේක වනාන්තරයේදී ගෝත්‍රිකත්වයේ තුල තිබුණත් නූතන සමාජයේදී මෙන්න මේක විශාල ගැටලුවක් බවට විකාශනය වෙනවා. මොකද අනිත් කෙනාවට ගරු නොකරන තත්ත්වයක් ආවොත්. ඊට පස්සේ කෙනෙක් ඉන්නවා පැස්කල් රොබර්ට් බොයියර් කියලා. එයා පොතක් ලියලා තියෙනවා Religion Explain the Evolution and Origin of Religious Thought. ඒ පොතේ එයා ගේනවා බොහොම විශිෂ්ට අදහසක්. මිනිස්සයා පරිණාම වෙලා තියෙන විදිය හැටියට අපි ලෝකයේ තුල යම් රටාවක් යම් බලවේගයක් දකින්න මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. කියන්නේ මේක දෙවියන්ගේ කැමැත්ත, දෙවියෝ මේවා නිර්මාණය කරේ. එහෙම නැත්නම් මේක අපේ කර්මය ලෝකයේ තුල යම් ආකාරයක පැටර්න් එකක් යම් ස්වරූපයක් මිනිස්සයා දකින්න උත්සාහ කරන පරිණාමයේදී. මෙන්න මේ දැකීම ආර්ථික සම්වර්ධනයට බාධාවක්. මොකද මිනිස්සයා වගකීම තමන්ගේ ජීවිතේ ඉරණම බාර දෙනවා තමන් නොදන්න බලවේගයකට. ඒ හින්දා අර ඩිලේඩ් ග්‍රැටිෆිකේෂන් මහන්සිලා වැඩ කළ පස්සේ ප්‍රතිඵල ලබා ගන්නවා කියන එක එහෙම නැත්නම් විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වෙලා තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවා කියන එක මේවා භක්තිවාදය නිසා හැරෙනවා. එතකොට මෙන්න මේ වගේ රටවල් වල ආර්ථික සංවර්ධනය එතකොට සංවර්ධන කටයුතු සඳහා මුදල් ආයෝජනය කරන ඒවා අධ්‍යාපනය සඳහා අධිකරණය ශක්තිමත් කිරීම වගේ දේවල් වලට රජය මැදිහත් වෙලා මුදල් ආයෝජනය කරන වෙනුවට මේ භක්තිවාදී දේවල් ලංකාවේ මේ දැන් වෙච්ච දේ උදාහරණයක් මේ දළදා වන්දනාව ගන්න පුළුවන්. වැදගත්ම දේවල් පැත්තක තිබිලා මේ භක්තියින් වෙනුවෙන් ආයෝජනය කරනවා. Religion and Economic Growth Across Countries කියලා පර්යේෂණයක් කරලා තියෙනවා රොබර්ට් ජෝසප් බැරෝ කියලා සහ තව ආචාර්යවරියක්. ඒගොල්ලොත් කියන්නේ ආර්ථික සංවර්ධනයත් දුප්පත්කමත් ඒවා ආගමික වීම භක්තිවාදී වීම අතර විශාල සම්බන්ධයක් තියලා. දැන් එතකොට අපිට මෙතන නිගමන කීපයකට ඉන්න පුළුවන්. ඉතා ආගමික සමාජයන් වල මෙන්න මේ ලක්ෂණ තියෙනවා. විද්‍යාත්මක වෙනස්කම් වලට විරෝධය දක්වනවා. අනෙක හා වෙනත් කණ්ඩායම් සැකකිරීමෙන් බලන එක නිර්මාණශීලත්වය සහ අනුකූලතාවයේ වටිනාකමක් විදිහට දකින්න නැති එක සැලසුම් කිරීමට වඩා භාග්‍ය පිළිබඳ එහෙනම් ලක් එක කරුමේ වගේ දේවල් කරනවා. ඊට පස්සේ යටිතල පහසුකම් සහ ආගමික දේවල් භක්තිවාදී වලට කරන ආයෝජනය වැඩි වෙනවා. දැන් මෙන්න මෙතන තියෙන අවසාන ගැටලුව තමයි මේ වගේ ප්‍රවණතා තියෙද්දි මේවා නූතන සමාජයේ නූතන සමාජය අපිට ඉදිරියට යන ආර්ථික සම්වර්ධනයට ආධාර වෙයිද? අවසාන වශයෙන් කියුත්තේ තෝරා ගැනීම අපසද්දයක්. රජයක වගකීම හා උමනා විත්‍ය සැබෑ ආර්ථික සම්වර්ධනයක් නැත්නම් උන්ගේ ඡන්ද පදන මැඩ කැරගීම සහ මිනිස්සු රැවටීම සඳහා මේ වගේ දේවල් කරන එක. අපිට තීරණය කරන්න වෙනවා මොකද්ද මේ වෙච්ච දේ පිළිබඳ සැබෑ සත්‍ය. ස්තුතියි.